උදේන්ම නැගිටිලා තේ එකක් බීපු නිමිත් Facebook පාරක් යන්න හිතුවා විතරයි කවුදෝ දොරට තට්ටු කළේය. කෝකටත් කියා නිමිත් තම ගන්න එකද සාක්කුවට දාගෙන දොර ඇරුවේය. එවිට ඔහු දුටුවේ අවුරුදු 45ක් පමණ වන පිරිමියෙකි. ඔහුට නිවසට ඇවිත් හිද ගන්නමෙන් හැගූ නිමිත් මෙලෙස ඔහුව පිළිගත්තේය. මහත්තයා good morning. මට හිතෙන්නේ ඔයා උදේන්ම හොඳ පාරක් බිම වැටී තියම වගේ. ඒ පාරක ඔයාගේ අතේ සීරීමට ප්ලාස්ටිඩක් ඕනද? මහත්තයාගේ ජර්මන් ෂෙපර්ඩ් බල්ලාට උදේ කෑම දුන්නේ නෑ. හරි. මම කියෝගෙන ගියානේ. ඔයාගේ කතාව පටන් ගන්න. මොකක්? ඔබ ඉන්ද්‍රජාලිකයෙක්ද මිස්ටර් නිමිත්? ඔයා කිව්වෝ ඔක්කොම ඇත්ත. මම අපි ඩොගීගෙන් පටන් ගන්නම්. එයාට කෑම දෙන්න මට අමතක වුණානේ. මම වැටුණ තමයි. ඒ හොල්මනක් දැකලා. මොකක්? මම නම් හොල්මන් විශ්වාස කරන්නේ නෑ. ඔව් මම මුලින්ම කියන්නම් මගේ නම. මම ක්‍රිෂාන්තද සිල්වාවේ. මම රැකියාවෙන් මෂින් ඔපරේටර් කෙනෙක්. මට මුලින්ම කියන්න නිමිත් මහත්තයා ඔයා කොහොමද කලින් කිව්ව අනාවැකි කිව්වේ කියා? මෙහෙමයි ක්‍රිෂාන්ත. ඔයාගේ කලිසමේ සීරීම් සහ තාර සලකුණුද තීනව දැක්කා. අතේ තුවාලේ නම් මම දැක්කා. ඔයාගේ බල්ලාගේ මයිල් ඔයා කලිසමේ තියේ. දිගු කලක් බල්ලන්ට දෙන සීරියල් ගෑවිලා තියේ. හැබැයි අද ගෑවිලා නෑ. ඒ කියන්නේ යාට අද කෑම දීලා නෑ. එයා හොල්මනක් කියලා ඔයාට 100%ක් ෂුවර්ද? එයා පාවෙමින් හිටියේ. අපි ෆිල්ම් වල දකින්නවා වගේ. මම කියන්නද ඔබතුමාට බැරිද හෙට උදේම්ම කඩුවෙල සමගි පෙදෙසට එන්න? පාර කෙළවරේ තිය ෆැක්ටරි එකක්. එතන තමයි හොල්මන හිටියේ. අපේ ගෙදර ඉඳන් පාරට කෙටි පාරක් තිය අර ෆැක්ටරි එක හරහා. ක්‍රිෂාන්ත මහත්තයා. මම හෙට උදේ 4ට උතනට එන්නම්. ඔබතුමත් එන්නකෝ එතනට. නිමිත්ත සමුදී ක්‍රිෂාන්ත මහතා පිට වී ගියේය. පසුව නිමිත් උදෑසන ආහාරය ගැන පැයක් විතර Facebook බලලා ජිම් යන්න පිටත් වූවේය. එවිට වෙලාව උදේ 10 පමණ වී තිබුණි. ජිම් එකේදී පුදුමයටපත් විය. ඒ ක්‍රිෂාන්තද ජිම් එකට ඇවිත් තිබූ බව දුටු විටය. ඔහු සමග කතා කළ නිමිත්ට දැනගන්නට ලැබුණේ ඒ ක්‍රිෂාන්තගේ නියුන් සහෝදරයා වන නිශාන්ත මහතා බවයි. දවල් 12 පමණ වන විට තම නිවසට ආපු නිමිත් දිවාහාරය ගෙන තම ලැප්ටොප් එක ගෙන පෙරේදා ඔහු විසින් YouTube එකට අප්ලෝඩ් කළ වීඩියෝ එකේ views බැලුවේය. මොන එකද කියලා මම ඔයාලට පැහැදිලි කරන්නම්. අර කළු මහත්තයා හිරෙන් පැනපු කතාව මම දන්නෝ දෙම ඔයාලට මතක ඇති. මීළඟ දවස උදා විය. උදේන්ම නැගිට නිමිත් පාන්දර 3:45 වෙද්දී අදාළ ස්ථානයට ගියේය. එතනට ක්‍රිෂාන්තද පැමිණ සිටියා. ඔහු නිමිත් පෙර කියූ කර්මාන්ත ශාලාව පිටුපසට ගියේය. එවිට නිමිට්ට කිසිදු හොල්මනක් දක්නට නොලැබිනි. ක්‍රිෂාන්ත හා නිමිත් එයින් ඉවතට පැමිණ සංවාදයක් පැවැට්ටුවේ මෙසේය. මොකද්ද ක්‍රිෂාන්ත මේ? කොහෙද හොල්මනක් ඉන්නේ? නෑ ඉන්න මෝනේ. අනේ අපි තව ටිකක් ඉමුකෝ. මිස්ටර් නිමිත් මව විශ්වාස කරන්නකෝ. තවත් පැය භාගයක් ඔවුන් දෙපළ එතන සිටියේහා. තවත් පැයකට පසු කතා කළ නිමිත් තාම නෑනේ. මම එහෙනම් යන්නම්. කිසිවක් කියාගන්න නොහැකිව සිටි ක්‍රිෂාන්තහට එකවරම අර ඉන්නේ ලෙස කීවේය. විගසින් ෆැක්ටරි එක දෙස බැලූ නිමිත් පුදුමයටපත් විය. ඒ ඇත්තටම හොල්මනක්. හොල්මන අස්සලට දිව ගිය නිමිත් ඔහේ කවුද? දැනට කවුරුත් ඔහුම මගේ ළඟට ඇවිල්ලා නෑ. හොල්මනට මෙසේ කීවේය. එහෙමද? මම නම් කාටවත් බයත් නෑ. මොකකටවත් සැලෙන්නෙත් නෑ. මම ඔහේගේ ඔය හොර මගඩිය කොහොම හරි අල්ල ගන්නවා. අපෝ මුලින්ම කියනවා ඔහේගේ නම. මම සමීර කොඩිතුවක්කු. ඇයි මොකද? හොඳට මතක තියාගන්නවා. අහල පහල මිනිස්සු ඔහේට බය වුණාට මම බය නෑ. මම යන්නම්. හොල්මන. හොල්මනට හා ක්‍රිෂාන්තට සමුදුන් නිමිත් නැවත අපාර්ට්මන්ට් එකට පැමිණ ලැප්ටොප් එකෙන් හොල්මන ගන්න තොරතුරු සෙව්වේය. එයට පැය 3ක් පමණ ගත විය. පසුව නිදාගන්න නිමිත් කටයුතු කළේය. ඔහු අවදි වන විට උදෑසන 1 පමණ වී තිබුණි. නිමිත් හොල්මන් ගැන පැයක් විතර දැඩි කල්පනාවකට වැටුණේය. පසුව දිවා ආහාරය ගැන තම ගිටාරේ වාදනය කර තම මනස නිරවුල් කරගත්තේය.
පසුදින ක්‍රිෂාන්තටත් නොකියා නිමිත් හොල්මන දුටු තැනට ගියේය. එවිට ඒ අසල පාරේ නවත්තා තිබූ කාර්ය තමා දැක පුරුදු බව නිමිට්ට වැටහුණි. පසුව නිමිත් හොරෙන් අර හොල්මන දෙස බලා සිටියේය. හොල්මන හරියටම පාන්දර 4:12ට පැමිණ පාන්දර 4:42ට නැවත අතුරුදහන් වේය. උදේ 5ට එතනට ගිය නිමිට්ට දක්නට ලැබුණේ ඊතා විශාල වීදුරුවකි. එය අංශක 45ට සවිකර තිබුණි. එයට උඩින් ප්‍රොජෙක්ටර් එකක කාචයක් දක්නට ලැබුණි. ඒ අසලම පිටුපස රහස් දොරක් තිබුණි. එය හරහා වෙනත් කාමරයකට යා හැකි බව නිමිත් තේරුම් ගත්තද එයට ඇතුළු නොවිය. කතාව ඉතිරි ටික බලන්න කලින් ඔයාලා අපේ channel එක subscribe කරන්නකෝ. හරි. thank you. නැවත අපාර්ට්මන්ට් එකට ගිය නිමිත් පසුදින ක්‍රිෂාන්ත සහ පොලිස් කණ්ඩායමක්ද හොල්මන සිටි තැනට කැඳවාගෙන ගියේය. ඔවුන් සියල්ල අලුයම 4:20ට හොල්මන හමුවීමට ගියහා. ඔවුන්ව එතන තනි කළ නිමිත් තම CRV කාර්ය ළඟට දිව ගියේය. CRV එකෙන් ගින්දර විදින ස්ප්‍රේ බෝතලයක් ගෙන හොල්මනව පෙන්වන ප්‍රොජෙක්ටර් එකට හා ෆොග් මැෂින් එකට ගිනි තැබුවේය. පසුව එයට වතුර ගසා ගින්න නිවා දෙමුවේය. පසුව කලින් කීව රහස් දොර ඇරීමට පෙර ක්‍රිෂාන්තව අමතු නිමිත් මෙලෙස කීවේය. ක්‍රිෂාන්ත, මේකේ මහා මොලකරුව දුටු විට ඔයාට විශාල දුකක් දැනේවි. දොර ඇරූ විංච දුටුවේ ක්‍රිෂාන්තගේ නිවුන් සහෝදරයා වන නිශාන්ත වේය. නිශාන්තව අත්අඩංගුවට ගත්තේ විට ක්‍රිෂාන්ත මහත්මයා නිමිත්ගෙන් විමසුවේ කෙසේදයි මහා මොලකරු වන්නේ තමාගේ මල්ලි වන නිවුන් සහෝදරයා බව දැනගත්තේ ලෙසටයි. එවිට නිමිත් පිළිතුරු දුන්නේ මෙසේය. මම ඊයේත් ආවා මහත්තයා මෙහෙට. ඒ ඔයාට නොකියමයි. මට ඔයාගේ මල්ලි වන නිශාන්තව කලින් දිනයක ජිම් එකේදී හමු වුණා. එවිට මම දැක්කා එයාගේ කාර් එක. ඒකම මම ඊයේ උදේ හොල්මන සිට තැන අසල නවත්තා තිබෙනු දුටුවා. මම දැක්කා අපි දැන් ගියපු රහස් දොර. ඒකේ ඉඳන් ගියපු අඩිසලකුණු ගියේ නිශාන්තගේ කාර් එක ළඟට. එයාත් එක්ක තව තිදෙනෙක් අපි දැන් ඇරස්ට් කරේ. එයාලා තමයි ලැප්ටොප් දෙකක් හා සුපර් පවර්ඩ් ප්‍රොජෙක්ටර් එකෙන් අංශක 45ක් ආන්නතිව තබූ වීදුරුවට හොල්මනගේ එෆෙක්ට්ස් දමා ෆොග් මැෂින් එක හරහා ඒක රියලිස්ටික් විදිහට මිනිස්සුන්ට පෙන්වමින් අසරණ මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන තියෙනවා. ඒ යාලා හොල්මනට බය වෙලා සිහිය නැති වුණාම මම එහෙනම් යන්නම් ක්‍රිෂාන්ත. ආනේ ස්තුතියි නිමිත් මහත්තයා. මේ ගාන මටනම් ලොකු ගානක් වුණත් ඔයාට නම් ගොඩාක් පොඩි ගානක් වෙන්න ඇති. ඔයා මේක තියාගන්න. අනේ මට එපා. ඔයාගේ හිත හැදෙන්නම මොකද ගන්නම්. ඔයා කලින් කිව්වේ ඔයාට මේක ලොකු ගානක්. හැබැයි මට මේක පොඩි ගානක් කියලා. එහෙම නෑ ක්‍රිෂාන්ත. මමත් බින්දුවෙන් පටන් ගත්ත මිනිහෙක් නිසා මට මේක වටිනවා. ඔන්න ඔහොමයි මේ පරීක්ෂණයත් නිමිත් විසදුවේ. ඔයාලා අපේ channel එක subscribe කරන්න. එතකොට ඔයාලට අපේ මේ වගේ රහස් පරීක්ෂණ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්.